ජිස්බේටයි අද 7 වෙනි පෙරමග සූදානම. අද දවසේ පෙරමග සූදානමේ තේමාව බැටළු පෝතකයන්ගේ මංගල උළෙල හා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ. අපි පසුගිය දිනවල භාවනා කළා බැටළු පෝතකයන්ගේ මංගල උළෙල, එසේත් නැත්නම් විවාහ මංගල්‍ය සිදුවන්නේ ස්වර්ග රාජ්‍යයේදී. සම්විධානන් වහන්සේ දෙවනවර පැමිණීමෙන් පසු ස්වර්ගයේ සිදුවෙන විවාහ මංගල්‍යයේදී තමයි බැටළු පෝතකයන්ගේ මංගල උළෙල සිදුවන්නේ. එතකොට අද අපි භාවනා කරන්නේ මේ බැටළු පෝතකයන්ගේ මංගල උළෙල ස්වර්ග රාජ්‍යයේ සිදුවෙන්නට තිබෙන, අපි බලාපොරොත්තුවෙන් සිටින යුගාන්තයේ සිදුවෙන ඒ මහා මංගල උළෙල හා දිව්‍ය සප්‍රසාද වහන්සේ, එසේත් නැත්නම් දිව්‍ය පූජාව අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳවයි අපි අද මෙම පෙරමග සූදානමෙන් අපි භාවනා කරන්නේ. එතකොට දිව්‍ය සප්‍රසාද වහන්සේ කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස, එසේත් නැත්නම් දුක් විඳීම, මරණය, උත්ථානය පරිස්මරණය කිරීමයි. එතකොට මේ පාස්කු අභිරහසේ පරිස්මරණය අපි සිදු කරන්නේ දිව්‍ය පූජාව තුලයි, එසේත් නැත්නම් දේව වන්දනාව තුලයි. තොර ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස, දුක් විඳීම, මරණය, උත්ථානය, එසේත් නැත්නම් ජේසුගේ කුරුසියේ යාගය සක්‍රමේන්තු ආකාරයෙන් වර්තමානයට රැගෙනීම තමයි දිව්‍ය පූජාව, හෙවත් දිව්‍ය සප්‍රසාද වහන්සේ. තොර පරිස්මරණය කියන වචනය අපි පාවිච්චි කළා. පරිස්මරණය කියලා කියන්නේ එතකොට හුදෙක් ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහස, එසේත් නැත්නම් දුක් විඳීම, මරණය, උත්ථානය හුදු සිහි කිරීමක් පමණක් නෙමෙයි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය තුලින් උත්පාදනය වුණා වූ උන්වහන්සේගේ ගැලවීම දිව්‍ය පූජාව තුළ ඒ ආකාරයෙන්ම අපිට අත්දකින්නට ලැබෙනවා. දිව්‍ය පූජාව තුළ ඒ ගැලවීම ඒ ආකාරයෙන්ම උත්පාදනය වෙනවා. අනිත් පැත්තෙන් දිව්‍ය පූජෝත්සවය කියලා කියන්නේ අපි දිව්‍ය පූජෝත්සවයට සහභාගී වීම තුළින් යුගාන්තේ අපි සහභාගී වෙන්නට තිබෙන ඒ බැටළු පෝතකයන්ගේ මංගල උළෙලට සූදානම් වීමක් සිදු වෙනවා. එහෙම බලද්දී අපිට පෙනෙනවා දිව්‍ය පූජෝත්සවය කියලා කියන්නේ මතු පැමිණෙන්නට තිබෙන මහිමේ, එහෙම නැත්නම් බැටළු පෝතකයන්ගේ මංගල උළෙලේ පොරොන්දුවයි. එතකොට අපිට තිබෙන ඒ ස්වර්ග රාජ්‍යයේදී අපි අත්දකින්නට යන, අපි සහභාගී වෙන්නට යන ඒ මහා මංගල උළෙලේ, ජයග්‍රහණයේ මංගල උළෙලේ පොරොන්දුව තමයි දිව්‍ය පූජාව තුළ අපි වර්තමානයේ අත්දකින්නේ. එතකොට දිව්‍ය සප්‍රසාද වහන්සේ කියන්නේ ඒ මංගල උළෙලේ මහිමේ පූර්ව වින්දනයයි. ස්වර්ගීය මංගල භෝජනය වර්තමානයේ මේ ලෝකයේ තුල අපිට විඳින්නට, රස විඳින්නට ලැබෙන අවස්ථාවක් දිව්‍ය පූජාව. ලස්සනයි, ගැඹුරුයි, අර්ථවත්. එතකොට ප්‍රේමවන්තයනි, එතකොට ජේසුස් වහන්සේ අපගේ මනාලය. මේ මංගල උළෙලේදී සුද්ධෝ ස්වභාව තමයි මනාලිය. සම්විධානන් වහන්සේ තමයි මනාලය. එතකොට අපි පහුගිය නුවානවල මෙනෙහි කළා මේ මනාලියව ජේසුගේ ශ්‍රී රුධීරය වගුරෝලා ජීවිතේ පූජා කරලා මනාලිය වෙන්නට අපිව සූදානම් කරනවා. සුද්ධෝ ස්වභාව සූදානම් කරනවා. එතකොට සුද්ධෝ ස්වභාව තමයි මනාලිය. මනාලයා ජේසුස් සම්විධානන් වහන්සේ, බැටළු පෝතකයාණෝ. එතකොට මේ දිව්‍ය පූජාව තුළ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලෙසින් අපි හමු වෙන්නේ ඒ අපගේ මනාලයාවයි. එතකොට ස්වර්ග රාජ්‍යයේදී පූර්ණව ඒ මනාලයාව අපි වතට වතදී දකිනතෙක්, පූර්ණව අත්දකිනතෙක් මෙන්න අපිට ඒ සම්විධානන් වහන්සේවම සක්‍රමේන්තු ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ හැටියට ඒ මනාලයා අපිත් එක්ක දිව්‍ය සප්‍රසාද වහන්සේ ලෙස වැඩ සිටිනවා. එතකොට ස්වර්ගීය විවාහය සිදුවෙන තුරු සක්‍රමේන්තු ආකාරයෙන් සම්විධානන් වහන්සේ පූප මිදිරස හැටියට අපිත් එක්ක සැඟවිලා, මුවා වෙලා ජීවමානව ප්‍රකාශ වෙනවා.
අපි වාසනාවන්තයි. අපි කතෝලිකයෝ හැටියට වාසනාවන්තයි. ඒ ජීවමාන සම්විධානන් වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් අපිට අත්දකින්නට ලැබිලා තියෙන වාසනාව දිව්‍ය පූජාව. දිව්‍ය සප්‍රසාද වහන්සේ යුගාන්තයේ අප සමග විවාහ වෙන අපගේ මනාලයාව හැම දිව්‍ය පූජාවකදීම අපිට හමු වෙනවා. අපිට අත්දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වර්ගීය මංගල භෝජනයේ රසය අපිට දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් අපිට අත්දකින්නට ලැබෙනවා. එතකොට ස්වර්ග රාජ්‍යයේ දෙවිපියාණන් වහන්සේ ඉදිරියේ දේව මෑණියෝ සියලු සුද්ධවන්තයෝ ස්වර්ගීය කීර්තිය දිනාගත් ස්වර්ග සේනාව නිරන්තරයෙන් බැටළු පෝතකයන්න් සමග දෙවියන් වහන්සේගේ මහිමය වර්ණනා කරමින් දෙවියන් වහන්සේට නිරන්තරයෙන් සුවිශුද්ධය කියමින් මහෝත්තම වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ගෞරවයද මහිමයද ලබන්නට සුදුසු තැනන් වහන්සේට නිරන්තරයෙන් බැටළු පෝතකයන්න් තුලින් ස්වර්ගීය සේනාව ප්‍රශංසා කරනවා. එතකොට අපි දිව්‍ය පූජාවට සහභාගී වෙන හැම මොහොතකම මේ ලෝකේ සටන් කරන සභාව හැටියට අපේ සියලු දෙනාට දිව්‍ය පූජාව තුලදී ඒ ස්වර්ගීය වන්දනාවට සහභාගී වීමේ වාසනාව ලැබෙනවා. ඒතර අපි මේකට අවදි වෙන්නට ඕනේ. දිව්‍ය පූජාවට සහභාගී වෙන හැම අවස්ථාවකම ඒ ස්වර්ගීය නමස්කාරයට ස්වර්ගීය වන්දනාවට සක්‍රමේන්තු ආකාරයෙන් අපිට සහභාගී වෙන්නට මේ සටන් කරන සභාව හැටියට වාසනාව ලැබිලා තිබෙනවා. නිසා කතෝලික අපි වාසනාවන්තයි. ඒ වගේම මෙතනදී තව ලස්සන ආලෝකයක් පේදුරුතුමාගේ දෙක පේදුරු තුන්වෙනි පරිච්ඡේදයේ දෙක පේදුරු තුන්වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. එහි පේදුරුතුමාගේ මේ දෙවන ලිපිය මෙසේ සඳහන් වෙනවා. එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක්ද නව පොළවක්ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක්ද නව පොළවක්ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. එතකොට මේ තිබෙන පරණ අහසත් මේ තියෙන පොළවත් පහ වෙලා නව අහසක් නව පොළවක් උදා වෙන බව අපි බලාපොරොත්තු වෙනවා. ඒක පේදුරුතුමා මතක් කරනවා. ඒත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ ඒ නව අහස නව පොළව තමයි උන්වහන්සේගේ ගැලවීම ජයග්‍රහණය භුක්ති විඳින්මින් අපිට සදාකාලයටම ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව. දුක කඳුල පහ වෙලා ඒ ජයග්‍රහීව ජීවත් වෙන්න ලැබෙන අවස්ථාව. නව අහස නව පොළව අපි කතෝලිකයෝ හැටියට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක්ද නව පොළවක්ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. දැන් අපිට පොරොන්දු වෙලා තිබෙනවා. අපි ඒ බලාපොරොත්තුවෙන් සිටිමු. පේදුරුතුමා කියනවා අපි ඒ බලාපොරොත්තුවෙන් සිටිමු. එතකොට ඔබ මම ඒ මහා බලාපොරොත්තුවෙන් ජීවත් වෙන ජනතාවක්. එතකොට මේ දිව්‍ය පූජාව දේව වන්දනාව ගැන කතෝලික ධර්මෝපදේශය අපිට මෙන්න මෙහෙම මතක් කරනවා. කතෝලික සභා ධර්මෝපදේශය අංක 1405 අපිට කියනවා දිව්‍ය සප්‍රසාදය තරම් ධර්මිෂ්ඨකමට වාස භූමියක් වූ නව අහසේ හා නව පොළවේ තිරසාර පොරොන්දුවක් හෝ පැහැදිලි සලකුණක් හෝ තවත් නැත. අපි බලාපොරොත්තුවෙන් ඉන්න ඒ නව අහසේ නව පොළවේ ඒ පොරොන්දුවේ ඒ තිරසාර පොරොන්දුවේ සලකුණ සක්‍රමේන්තුව දිව්‍ය පූජාවයි. දිව්‍ය සප්‍රසාද වහන්සේ අපි දිව්‍ය පූජාවට සහභාගී වෙන හැම මොහොතකම අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ හමු වෙන හැම මොහොතකම අපිට ඒ ගැලවීමේ උල්පත කරා අපි ලං වෙනවා. අපිට ගැලවීම වගුරු වන ගැලවීම උත්පාදනය වන ධර්මිෂ්ඨකමට වාස භූමිය නව අහස හා නව පොළව දිව්‍ය පූජාවයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. නිසා ප්‍රේමවන්තයනි අපිට ගැලවීම අයිති කර දෙන සැබෑම විමුක්තිය අත්දකින්න අපිට උදව් වෙන මාර්ගය අත්දැකීම දිව්‍ය පූජෝත්සවයයි.
ඒ නිසා අපිට සුදෝ සභාව මතක් කරනවා සදාතනිකව විමුක්තිය අත්දකින කිතුුණු ජීවිතයේ මූලාශ්‍රය හා මස්තකය දිව්‍ය සප්‍රසාද වහන්සේ. උල්පත ප්‍රභවය උල්පත ප්‍රභවය ඒවගේම මුදුන හිමිපෙත්ත විමුක්තියේ ගැලවීමේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. එම නිසා දිව්‍ය පූජෝත්සවය අපිට මේ ගැලවීමට විමුක්තියට සහභාගි වෙන්නට අත්දකින්නට ලැබෙන අවස්ථාවයි. උල්පතයි මස්තකයයි. එම නිසා අපි ස්වර්ගීය විවාහ මංගල්‍ය සිදුවෙන තුරු ස්වර්ගයේ ඒ මංගල්‍ය භෝජනයට සහභාගි වෙන තුරු සමිධානන් වහන්සේ නැවත වඩින තුරු මනාලිය හැටියට ශුද්ධ වූ ස්වභාව ශුද්ධව නොකලැල්ල ප්‍රේමයෙන් පූර්ණව ජීවත් වෙමින් අපගේ එකම ස්වාමියාණන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේට පක්ෂපාතී වෙමින් ධනය බලය මානය පිටුපස්සේ යන්නේ නැතුව රූප වන්දනාවේ යෙදෙන්නේ නැතුව සමිධානන් වහන්සේව අපගේ ජීවිතේ එකම සමිධානන් කරගෙන අපිට ජීවත් වෙන්නට ලැබිලා තිබෙන මහා තෑග්ග වරප්‍රසාදය අත්දැකීමේ උල්පත දිව්‍ය පූජාවයි දේව වන්දනාවයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ නිසා ප්‍රේමවන්තයනි ශුද්ධ වූ සභාවක් ලෙස පුබුදු ජනතාවක් ලෙස අපි ලබා තිබෙන මේ සුවිශේෂී කැඳවීම අපි මෙම පෙරමග සූදානම තුළින් තේරුම් ගනින් අවදිවෙමු විවෘත වෙමි. එම නිසා අපි වැඩි දිව්‍ය පූජාවට ලොකු ආසාවක් ආදරයක් ගෞරවයක් ඇති කර ගනිමු. මේ දිව්‍ය පූජාවට සහභාගි වෙන්නට ජේසුගේ කුරුසේ යාගේ පරිස්මරණය ජේසුගේ පාස්කෝ අභිරහසේ පරිස්මරණය අපිට ගැලවීම උදා කරා වූ ඒ මහා ජීවිත පූජාවේ කුරුස යාගේ පරිස්මරණය හුදු සැමරීමක් පමණක් නෙවෙයි. පරිස්මරණය කියන්නේ ඒ ගැලවීම නැවත උත්පාදනය වෙනවා. අපිව ගලව ගන්නට ජේසුගේ ශ්‍රී රුධිරය නැවත වැහිරෙනවා. අපි ඊට සහභාගි වෙන්නට ලොකු පිපාසයක් ඇති කර ගනිමු. අපේ ජීවිතයේ දිව්‍ය පූජාවට ලොකු ප්‍රමුඛතාවයක් ඉරිදට සහභාගි වීම අපි අනිවාර්යෙන් කරනවා. නමුත් පුළුවන් හැම කෙනෙක්ම සතියේ දවස්වල දිව්‍ය පූජෝත්සවය ඔබේ දේවස්ථානයේ පැවැත්වෙනවා නම් ඒකට සහභාගි වෙන්නට අපි අපේ කාලසටහන හදා ගනිමු, සකස් කර ගනිමු. ඒ නිසා අපි දිව්‍ය පූජාවට සහභාගි වෙන හැම මොහොතකම ස්වර්ගීය මංගල්‍ය භෝජනයේ පූර්ව රසය භුක්ති විඳින්නට ලැබෙන අවස්ථාවක් හැටියට පිපාසාවෙන් සාපිපාසාවෙන් අපි දිව්‍ය පූජාවට සහභාගි වෙලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගනිමු. ඒ වගේම අපි මනාලිය හැටියට ශුද්ධව නොකැලැල්ල ප්‍රේමයෙන් පූර්ණව ජීවත් වෙන්නට අපිට ගැලවීම අයිති කරගන්නට ලැබෙන මේ අවස්ථාව මේ ආශිර්වාදය අපතේ නොයවුන්. ඒ නිසා අනිත් පැත්තෙන් අපිට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම දිව්‍ය සප්‍රසාද වහන්සේ අභිමුව අපි පෙනී සිටිමු, යාඥා කරමු. ඒ පිපාසය අපි ඇති කරගන්නේ. අපි අවසානයේ යාඥා කරමු සාන්ත ගර්ට්‍රූඩ් මුනිතුමිය නිරන්තරයෙන් යාඥා කළා වගේ සමිධානන් වහන්සේගේ දිව්‍ය යාගය තුල පාස්කු අභිරහස තුල වැగిරෙන ගැලවීමදායක රුධිරය අපතේ නොගොස් ගැලවීම අවශ්‍යය මත නිරන්තරයෙන් වගුරුවමින් ඒ ගැලවීම අයිති කර ගැනීමේ භාග්‍ය ඔබටත් මටත් මුළු සභාවටත් මුළු ශුද්ධ සභාවටත් උදා කරන්නට කියා අපි යාඥා කරමු. හෙට දවස පුරාම අපි වැඩියෙන් මේ ගීතිකා කණ්ඩේ මුමුණුමු. දිව්‍ය ශ්‍රී පූපෙනේ මුවා වූ දේවනේ ඔබ සැමදිනේ වන්දිමු ප්‍රේමිනී. දිව්‍ය ශ්‍රී පූපෙනේ මුවා වූ දේවනේ ඔබ ඒ කොටස මේ ගී කණ්ඩය දවස පුරා ගායනා කරන්නේ. ගායනා කරමින් දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ සැඟවී මුවාවී වැඩ සිටින අපගේ මනාලයන්න් වන ක්‍රිස්තුස් වහන්සේට අවදි වෙන්න. හෙට දවසේ පුළුවන් නම් දිව්‍ය පූජාවකට සහභාගි වෙන්න උත්සාහ කරන්න. දිව්‍ය සප්‍රසාද වහන්සේ අභිමුවට හෙට දවසේ යන්නට අවස්ථාවක් කරගෙන උන්වහන්සේ සම්මුඛයේ පෙනී සිටී. ජිසුබේට ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම් මුල් කරගෙන අපි යාඥා කරමු.
ලෝපුරා සාමය ඇතිවෙනු සඳහා භාග්‍යවන්ත අම්මාගේ මැදිහත්කම අපි අයද සිටිමු. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපිව් අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපිව් අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. පිතා පුත්‍ර ස්ප්‍රින්තු සාන්තුනම් ත්‍රිත්වයක දෙවොත්මයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයේදීත් වේවා. ආමෙන්. Dame